good morning හැමෝටම අයිසාවෙල නිලුස් කරන ෂොප් එකට අලුතෙන් ගෙනාවා ලේඩීස්ලට බොයිස්ලට ටී-ෂර්ට් ටිකක් ගෙනාවා මේවා ඒකම ටොප් එක තමයි මේ දැන් වෙළඳ පොලෙන් ගන්න ගියොත් මේ ටී-ෂර්ට් ඇවිල්ලා අපි ළඟ තියෙනවා 350යි 450යි 550යි ඒ අතර තමයි මිල යන්නේ අඩුම ප්‍රයිස් එක හෝල්සේල් ප්‍රයිස් එකක් තමයි මේක වෙළඳ පොලේ රීටේල් විකිණේනේ 900ක් 1700ක් අතර මේ ටී-ෂර්ට් ඉතින් ඔයාලට අපේ ෂොප් එකෙන් ගන්න පුළුවන් අවිල්ලත් ගන්න පුළුවන් ඔන්ලයින් හරහා ඕඩර් කරලාත් ගන්න පුළුවන් මම පරක්කු කරන්න නැතුව මේ ටග් ගාලා ඇඳුම් ටික පෙන්නන්න ලේඩීස්ලට තියෙනවා මේ වගේ ලස්සන ටී-ෂර්ට් තියෙනවා මේ වගේ ලස්සන ඒවා තියෙනවා 350ට මේ තියෙන්නේ මේකත් 350යි ලස්සන ටී-ෂර්ට් තියෙනවා මේ ඕන එකක් 350යි වෙන්නේ ඉතින් ඔයාලට මේ ස්ක්‍රීන්ෂොට් එකම ගන්න පුළුවන් වෙන්න තමයි මේ වන්නේ මෙහෙමයි තරහ වෙන්න එපා මා එක්ක දැන් මං ගිය පාරත් වීඩියෝ එකක් දාපු ගමන් දවස් දෙකෙන් මගේ ඒ පෙන්නපු ලස්සනම ඇඳුම් ටික ඉක්මනටම ගියා ඉතින් ඒ හන්දා මේ වීඩියෝ එක දැකපු ගමන් ටග් ගාලා මට ඕඩර් එකක් දාන්න එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මොකද මේ ඊට පස්සේ ඉවරුනහම මේ ඩිසයින් එකම නැහැනේ මට ටී-ෂර්ට් දෙන්න පුළුවන් මේ ඩිසයින් එකම නැහැ ඒ ටික ඉවර වෙනවා ඉක්මනින් මම වීඩියෝ එකක් දාන්නේ අතරම ෆොටෝ ගගා එහෙම මේ වෙලාවක් නැති හන්ද මේක ඇත්තම 3D වගේ සුපර් ගර්ල් කියලා ගහලා තියෙනවා ඇත්තටම ලස්සනයි මේ ඒ අකුරු ටිකක් මේ 3D වගේ තියෙනවා මේකේ බව් කියලා ගහලා තියෙනවා රෙඩ් කලර් මේ 350යි මේ ඕනම ටී-ෂර්ට් එකක් ෆ්‍රී සයිස් ස්මෝල් මීඩියම් ලාර්ජ් ඕනම කෙනෙකුට අඳින්න පුළුවන් ස්මෝල් කෙනා ගොඩාක්ම කෙට්ටුයි නම් ස්මෝල් නම් මම අනිවාර්යෙන් කියනවා මේක ඔයාලට වැඩි මේක ගන්න එපා කියලා මගෙන් ඕඩර් ගත්තු කට්ටිය ඇඳුම් ගත්තු කට්ටිය ඒ කියන්නේ ඇඳුම් විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රික් අයිටම් මෙහෙම තියෙනවා මං ගාව එහෙම ගත්තු කට්ටිය දන්නවා මම එහෙම බොරු කියලා කවදාවත් කාටවත් කිසිම දෙයක් විකුණලා නැහැ. ඔයාට මේක හරි ඔයාට මේක මදි අන්තිමට මට තේරෙන්නේ නැත්තම් මම ෆොටෝ එකක් හරි ඉල්ලගෙන එයාට හරියටම හරියන සයිස් එක යවනවා. ඉතින් මේ ටී-ෂර්ට් ඔයාලට 350 ගාන දෙන්නා ලේඩීස්ලගේ. ඊට පස්සේ කියනවා අපි ළඟ 450ට ලේඩීස් ජෙන්ට්ස් දෙන්නටම අඳින්න පුළුවන් ටී-ෂර්ට් තියෙනවා. මේ පැකින්ග් කඩලා නැහැ අලුතෙන් ගෙනාවේ. ඉතින් මේ සමහරව හිතන නැති මම මේ ටී-ෂර්ට් කොහොමද මේ වගේ අඩුවට දෙන්නේ කියලා මම ගන්නේ මහන තැන් වලින් ළමයි. ඉතින් මේ කොළඹ කඩවල වලින් ගන්නවට වඩා මහන තැන් වලින් ගන්නකොට ඇත්තටම ලාභයි. එතකොට මට ඔයාලට අඩු මිලකට ඒවා දෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ හැම එකකම පැකින්ග් කඩන්න බෑ. දැන් මට දෙන්න ඩිසයින් එක මම තව ඩිසයින් එකක් පෙන්නන්නම් ලස්සන ඩිසයින් එකක්. මේක තියෙනවා මේකත් ජෙස් කට්ටියට ලේඩීස්ලට දෙන්නටම අඳින්න පුළුවන්. මේ ළමයි ගෙනල්ලා පැකින් එකවත් හදලා නැහැ තාම. ඩාර්ක් කලර් එකක් ගත්තේ මම මේ ඩාර්ක් කලර් කට්ටිය කැමතිනේ ගොඩක් අඳින්න. මේකේ ස්ක්‍රීන් එකේ තියෙනවා පේනවත් දන්නේ නැහැ මේ අර මේ කැමරාවට. ඒකේ ස්ක්‍රීන් එක තියෙනවා. තව ඒකම තියෙනවා පාට මේ තියෙන පාට මේ නිල් තියෙනවා කොළ තියෙනවා කහ තියෙනවා ඩාර්ක් බ්ලූ තියෙනවා මේ සෙට් එකෙන් ඒකෙන්ම ඒ 450යි ඒ ටී-ෂර්ට් ඊළඟට තියෙනවා ඒකෙන්ම ඒ සෙට් එකෙන්ම මෙන්න මේ කලර් ටිකක් නිල් තියෙනවා දුඹුරු තියෙනවා ගම් පාටක් නේ ලස්සනයි ගම් පාටික මම අරගෙන පෙන්නන්නම් ඒක දැක්කහම ඇත්තටම ලස්සනයි කියලා මටත් හිතුණා ඒක ගොඩක් ලස්සනයි මේක මම කරලා පෙන්නන්නම් ඔයාලට වැඩි ඉතින් මේ ටී-ෂර්ට් මෙහෙම හැම පැකින් එකක්ම කැඩුවාම ඒව ඉතින් ලස්සනට පැක් කරන්නත් ඕන නිසා මේ බලන්න මේක මේ කැමරාවට මෙහෙම පෙවුනට මේක ඇත්තටම ලස්සන ටී-ෂර්ට් එකක්. ඇත්තටම මේක හැඩයි ලැකොටින් ගොඩක් ලස්සනයි මේ ටී-ෂර්ට් එක. මේ ඕනම එකක් ඔයාලට 450කට අයිසාවෙල නිලුස් කෝණ ෂොප් එකෙන් ගන්න පුළුවන්. ඒකේ කලර් එක තමයි මම පෙන්නුවේ. ඒක තව සෙට් එකක් තියෙනවා. මේ ඒකෙම තව සෙට් එකක් තියෙනවා පරක්කු කරන්න නැතුව ඉක්මනට ගන්න පුළුවන් ඔයාලට ඉවරුනාට පස්සේ මට දොස් කියන්න එපා මොකද ඊළඟ ලොට් එක එනකන් චුට්ටක් ඉවසන්න වෙනවා ඊළඟට මම පෙන්නන්නම් කඩේ 1100ට 1200ට යන ඔරිජිනල් ටී-ෂර්ට් එකක් මේක අපි දෙන්නේ 550ට මෙන්න මේ ටී-ෂර්ට් එක මේ හොඳ රෙද්දක් හොඳයි හොඳ කොටන් රෙද්ද තියෙනවා මේකේ සයිස් ඇවිල්ලා මේක අඳින්න පුළුවන් ෆ්‍රී සයිස් තමයි. ස්මෝල් කෙනාට මේක නම් ලොකුයි. මීඩියම් ලාර්ජ් XL සයිස් තියෙනවා මේවයි. ස්මෝල් කට්ටියට ටී-ෂර්ට් තියෙනවා. ඒකම මම තව කලර් එකක් මේ ඔරෙන්ජ් කලර් එක තියෙනවා. ඒකත් ඇත්තටම ලස්සනයි. මම පෙන්නන්නම්.
බිස්නස් එකක් කරන කෙනෙකුට නම් මේක මේ ගානට අරගෙන ඇත්තෙන්ම මේ හොඳ ලාභයක් ගන්න පුළුවන්. අපේ ෂොප් එකේ ටී-ෂර්ට්ස් අරගෙන ඒ වගේම මේ කලින් මම කරපු වීඩියෝ එකේ අනිත් තව ටිකක් තියෙනවා. ගොඩක් කට්ටිය මගෙන් ඇඳුම් ගත්තා ඕඩර් දැම්මා. එයාලට මම ඉතින් අඩු කරලත් දීලා තියෙනවා කියපු මිලටත් වඩා. මොකද ගොඩක් ඇඳුම් ගන්නව නම් එයාලට අඩු කරලත් මම දෙන්න ඕනේ. ඉතින් බිස්නස් එකක් කරන්නනේ එයාලා කීයක් හරි හොයාගන්න ඕන නිසා මම දාපු මිලනොත් මම මගේ ළඟ දාපු මිලවල් වලට වඩා මම අඩුවෙන් දුන්නා. ඊට අමතරව ලොකු ඕඩරයක් 10000ක වගේ ඕඩරයක් දැම්මොත් අනිවාර්යෙන් ටැග්ගක් මොනවා හරි මම එයාලට දුන්නා. ඉතින් මෙන්න මේ ටී-ෂර්ට් එකක් තියෙනවා මේ ලස්සන තැඹිලි පාටයි මේ කැමරාවට තමයි මේම අර වෙනස් විදියකට පේන්නේ. හැබැයි මේක හැබැයි දැක්කොත් ඉතින් ලස්සන තැඹිලි පාට ටී-ෂර්ට් එකක්. මේකත් ෆ්‍රී සයිස් පුළුවන්. ස්මෝල් මීඩියම් ලාර්ජ් XL සයිස් තියෙනවා. මේ කැමති කෙනෙකුට ඕඩර් කරන්න පුළුවන්. 550යි වෙන්නේ. කඩේ මේක 1100කට වැඩි විතරක් අඩු නැහැ. වෙනද පොලේ එහෙම කෙනෙක් මේක දන්නවනම් 550ට දෙන කෙනෙක් ඉන්නවනම් ඊට අඩුවෙන් දෙන කෙනෙක් ඉන්නවනම් මට කියන්න. එහෙම දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට හොඳයි. ඇත්තෙන්ම යාගෙන් අරගෙන ඔයාලට ඒ ගානට අඩුවට දෙන්න පුළුවන්. ඒකට මම එයාගෙන් ගන්නවා. එහෙම කෙනෙක් ඉන්නවනම් මට WhatsApp message එකක් දාන්න. මම මේ WhatsApp message එක මම දාන්නම් මේ screen එකේ දැන් දාන්නම්. ගොඩක් කට්ටියට මතක් කරගන්න දෙයක් තිබුණා. WhatsApp number එක මගේ පළවෙනි වීඩියෝ එකේදී shop එකේ අර අස්කරන කඩේක මේ item මේ අඩුවට දෙනවා කියලා දාලා තිබිච්ච වීඩියෝ එකේ number එක නෑ කියලා තිබුණා. හැබැයි number එක තියෙනවා. බලන්න මේ විනාඩි 8යි තප්පර 33 දී වගේ number එක WhatsApp number එක මම උඩින් දානවා. ඉතින් නැහැ කියන්න එපා. ඒකේ number එක තියෙනවා. හැම වීඩියෝ එකකම number එක දානවා. number එක නොදා මට විශ්වාස කරන්න බැහැ. මොකද වීඩියෝ එක බලලා ඒකේ නා ඉතින් ගියාට පස්සේ එයාලට මාව contact කරගන්න විදියක් නැත්තම් මම මේ වීඩියෝ එක දාලා තේරුමක් නැහැ. දැනුත් මට පොඩි වෙලාවයි තියෙන්නේ. මගේ දුව ගන්න යන්න ඕනේ පෙර පාසලට. ඉතින් ඒක නිසා මේ සාධාරණ මුත්තු පෙන්නවා. මේක කියනවා size. මෙන්න මේ වගේ size color තියෙනවා. size තියෙනවා small, medium, large, XL පුළුවන්. මේ කලර් වලින් මේ කලර් ටික තියෙනවා. තව සෙට් එකක් තියෙනවා ඒකේ. මේ සෙට් එක මේකේ කලර් තියෙනවා. බිස්නස් එකක් කරන කෙනෙකුට නම් මෙන් පැකින් කඩ බලන්න දෙයක් නැහැ. යාලා ගන්නවා සයිස් කොහමද එන්නේ, කොහමද මේවා යන්නේ කියලා. ඉතින් ඒ ටික තියෙනවා අපි ළඟ ටී-ෂර්ට් විදියට. ඊළඟට පොඩක් ඉන්න පොඩි අයිට කියනවා ලස්සන ගවුම් ගෙනාවා. අලුතෙන් ගෙනාවේ මේවා ළමයි. පරණ ඒවා නෙමෙයි. පරණ අස්කරන කඩේ ඒවා නෙමෙයි. මේවා අලුතෙන් ගෙනාවේ වාලට. 290 ඉඳලා තියෙනවා. මේ බාන ලස්සන ෆ්‍රොක් එකක්. අවුරුද්දක වගේ දෝනි කෙනෙකුට මේක ඇත්තටම ලස්සනයි. ඒකේ තියෙනවා කලර් රෝස පාට තියෙනවා, කහ පාට තියෙනවා. 290යි වෙන්නේ. ඉතින් මේක විතරක් නෙමෙයිනේ දැන් ඕගොල්ලෝ ඇත්තම මගේ ළඟට ආපු කෙනෙක් කිසිම කෙනෙක් එක ඇඳුමක් තෝරගත්තේ නැහැ. මගේ ළඟට ආවොත් මේ පාර අවුරුද්දටම මගෙන් බඩු ගත්තා. ඉතින් යාළුවට ගොඩාක් ස්තුතියි. මට ඩිපොසිට් කරා මාව විශ්වාස කරලා ඒ විශ්වාසය හැමදාම මම රැක්කා. ඒ වගේම ආයි තවදුරටත් මේ ඔයාලා මේ අලුතෙන් එකතු වෙන අයටත් මම කියන්නේ මම කෑෂ් ඔන් ඩිලිවරි කරන්නේ නැහැ. තාම නම් පටන් ගෙන නැහැ කොහොමවත්. මොකද එහෙම වුණාම මට පාඩුයි මේ අර බඩේ මන් දෙන්නේ මට වැටෙම අඩු විදිහටනේ හෝල්සේල් ප්‍රයිස් එකකට තමයි දෙන්නේ. එහෙම දුන්නාම මට අතින් පාඩුයි ඕඩර් එකක් රිටර්න් වුණොත්. ඒක නිසා තමයි මම ඩිපොසිට් කරන්නේ. එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් ඩිපොසිට් කරලා ඔන්ලයින් ඕඩර් දාගන්න පුළුවන්. සැකයක් හිතන්න දෙයක් නැහැ, අවිශ්වාසයක් හිතන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ සල්ලි දැම්මොත් අනිවාර්යෙන් ඔයාලට මම මේ අයිටම් යවනවා. මොනවා හරි වෙලාවෙ ඒකෙන් අයිටම් ඉවර වෙලා තියෙනවා නම් ඔයාලා සල්ලි දාලා නම් ඒ සල්ලි මම ආපහු යාට රිටර්න් කරනවා. මට අනුවේ රුපියලක් 7-5ක්වත් මට කාගෙන්වත් ඕනේ නැහැ එහෙම. මොකද මේ මම අම්ම කරන්න දුක් විඳින මහන්සි මම දන්නවා වගේම මම දන්නවා ඔයාලත් ඒ වගේ ගොඩක් මහන්සි වෙනවා කියලා. ඉතින් මේ වගේ ගවුම් තියෙනවා මේ වීඩියෝ එකේ අන්තිමේ මම පොඩ්ඩක් පෙන්නුවේ මේක. මොකද මේ ටී-ෂර්ට් නේ පෙන්නන වීඩියෝ එක අරන් ආවා. ඉතින් මේවා ගෙනාව අලුතෙන් 290 ඉඳලා තියෙනවා ලොකු සයිස් වෙනකන් 390 වෙනකන් 290යි 390යි ලොකු ගවුම පුළුවන් අවුරුදු 3-4ක් ළමයෙකුට පුළුවන්. කෙට්ටු ළමයෙක් නම් ගොඩක් කෙට්ටු නම් 5ක් පුළුවන්. ආයි පාරක් මම දැන් තව ගෙනාවා මට පෙන්වන්න මේ වෙලාවක් නැහැ පොඩි එක්කෙනා ගන්න යන්න ඕන නිසා මම ගෙනාවා අර ගෙදරට හදන පොටි ෂෝට් ගෙනාවා. දන්නවනේ පොටි ෂෝට් කිව්වහම ඔයාලා හැමෝම දන්නවා ගෙදරට හදන ඒක ගෙනාම අලුතෙන් හෝල්සේල් ප්‍රයිස් වගේ තමයි මගේ ළඟ මිල යන්නේ. මහරගමටත් වඩා මිල අඩුයි. මහරගම ගිහිල්ලා ගන්න කෙනෙක්ට මගෙන් ගන්න එක ලාභයි ගොඩක්. ඉතින් ඒක ගෙනාව පොඩි අයට මාස 6
4 වගේ ඉඳලා අවුරුදු 3-4 වගේ වෙනකන් ළමයිට ඇඳුම් ගෙනාවා. ගෙදරට අඳින්න ස්කිනි ෂෝට් වගේ දේවල් ගෙනාවා. අඩු මිලට මගෙන් ගන්න පුළුවන්. ගොඩක් ගන්නකොට ඇත්තටම මම එතනත් පොඩි වෙනසක් කරලා අඩු කරලා දෙනවා. ඔයගොල්ලෝ ඔන්ලයින් බලලා WhatsApp එක හරහා මගේ ළඟට ආවහම ඇත්තටම කඩේකට ගිහිල්ලා ඒ කඩේකින් අපි අර කියන්නේ මේකෙන් ගියක් හරි අඩු කරලා දෙන්න පුළුවන්ද මෙහෙමයි කියලා. ඒ වගේ මගෙන් ඔයගොල්ලෝ බඩු ගන්න විදිය අනුව මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ කියන්න දෙයක් නැහැ. ඒක මගේ මම දන්නවා මම ඔයාලට ඒක අඩු කරලා තමයි දෙන්නේ. මොකද කස්ටමර් එක්ක කතා බහ කරනකොට chat එකේ මම දන්නවා මෙයා කවුද මෙයා කොහොම කෙනෙක්ද. ඒ කෙනා ගැන බලලා තමයි අනිවාර්යෙන් මම ඒ දේ කරන්නේ. මොකද ඒ කෙනා මගෙන් බඩු ගන්නවා නම් ඒ කෙනාට මම සාධාරණයක් කරන්න ඕන. නේද? බිස්නස් එකක් කරන්න නම් එයාට මම සාධාරණයක් කරන්න ඕන. මමත් කරන්නේ බිස්නස් එකක්, එයාලා කරන්නේ බිස්නස් එකක්. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට අවසන් කරනවා. ඊළඟ පාර අලුතෙන් ආයෙ බඩු ගෙනාවමත් අර ස්කිනි වගේ ෂෝට් වගේ දේවල් වල වීඩියෝ එකකුත් මම ළඟදිම අරන් එන්නම්. මගේ House Window YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අවුරුද්දට ඇඳුම් ගන්න කට්ටිය ඉන්නවනේ. එයාලට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මොනවා හරි තියනම් කමෙන්ට් එකක් දාන්න. ඒකත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්න. bye.